ඉතින් ඔයාගේ WhatsApp එකෙත් මේ setting හදලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් වෙනද වගේම සුබ දවසක් කියලා පිළිගන්නවදත් අංජන ඇකඩමි YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp එකේ අපිට දිගින් දිගටම අලුතෙන් අප්ඩේට් ලබා දෙනවා. ඉතින් මේ අප්ඩේට් එක අපේ WhatsApp එකේ privacy එකට සහ security එකට වැදගත් වෙන අප්ඩේට් එකක් මේ වෙනකොට WhatsApp එකෙන් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ අප්ඩේට් එක ගැන තමයි අද වීඩියෝ එකෙන් වත් එක්ක share කරගන්නේ. ඉතින් මේ අප්ඩේට් එකේ ප්‍රධානම වාසිය තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ WhatsApp එකට විවිධ numbers වලින් calls එනවා වගේම spam messages එනවා. මෙන්න මේ වගේ දේවල් වලින් ඔයාගේ WhatsApp එක ආරක්ෂා කරගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මේක WhatsApp එකෙන් officially ලබා දීලා තියෙන අප්ඩේට් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ අප්ඩේට් එක ඔයාගේ ෆෝන් එකේ හදාගන්නේ සහ මේ අප්ඩේට් එකෙන් මොනවාද ඔයාගේ WhatsApp එකට ලැබෙන benefit කියලා. ඉතින් මුලින්ම guys ඔයාලට කරන්න තියෙන ඔයාගේ WhatsApp එක Play Store එකට ගිහිල්ලා හෝ App Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් WhatsApp එක අප්ඩේට් කරන් ඉන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ WhatsApp එකට යන්න. ඉතින් WhatsApp එකට ආවයින් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් 3 dot එක touch කරලා සාමාන්‍ය විදියට setting වලට යන්න. ඉතින් හරි. ඉතින් setting වලට ආවයින් පස්සේ ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් අපිට privacy කියලා option එකක් තියෙනවා. අන්න ඒකට තමයි යන්න ඕනේ. ඉතින් මෙතනට ආවයින් පස්සේ මේකේ ටිකක් පහළට scroll කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ advanced කියලා option එකක්. මේගොල්ලෝ අපිට කලින් update එකකදී ලබා දුන්නා. ඉතින් මේ advanced කියන option එකන තමයි අලුත් update එක ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ advanced කියන option එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි setting එකේ වගේම දෙවෙනි setting එක මෙන්න මේ විදිහට මේ setting වලින් වෙන්නේ මොනවද සහ මේ setting ඔයාගේ ෆෝන් එකේ හදා ගන්න ඕනේ කියන හැම දෙයක් ගැන මම කලින් වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් අවශ්‍ය නම් බලන්නත්. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියට බලන්න අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. හරි. ඉතින් අපි බලමු අද වීඩියෝ එකෙන් කතා කරන මේ setting එක privacy එකට වැදගත් වෙන setting එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මේකේ අන්තිමටම බලා ගන්න පුළුවන් අපිට account setting යටතේ මගේ off කියලා setting එකක් තියෙනවා. ඉතින් අන්න ඒක touch කරගන්න ඕනේ. ඉතින් ඒක touch කරාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේදී ඔයා two step verification off කරලා තියෙනවා නම් කියන්නේ හදලා නැත්නම් ඔයාලට පුළුවන් මේ next කියන බටන් එක දීලා මේ විදිහට turn on කියන එකට ඔයාලට කැමති passcode එකක් මෙතනට ලබා දෙන්න. ඉතින් නැවතත් මේ passcode එක මෙතෙන්ට enter කරන්න එනවා. ඉතින් ඔයාලට මේක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මේක save කරගන්න එක. ඉතින් save කරාට පස්සේ ඔයාලට මම මේ ඇවිත් තියෙන interface එකට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ මම කියන්නම් මොනවාද ඔයාලට ලැබිලා තියෙන update එකේ අපේ account එක ආරක්ෂා කරගන්න වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේකේ පළවෙනි එක තමයි media and attachment කියන්නේ. ඉතින් අපේ ෆෝන් එකට නොදන්න numbers වලින් විවිධ photos videos එවන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් වලින් ඔයාගේ WhatsApp එක ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් දෙවෙනි එක තමයි අපි හිතමු ඔයා නොදන්න numbers වලින් ඔයා වෙන වෙන groups වලට add කරනවා. ඉතින් අන්න ඒකෙන් ගැලවෙන්න ඔයාට පුළුවන් මේ setting එක on කරලා තියාගන්න. තුන්වෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයා නොදන්න numbers වලින් එන call silent කරන්න. ඒ කියන්නේ ඔයාගේ call log එකේ පෙන්නනවා. නමුත් ඔයාට නොදන්න numbers වලින් එන call ඔයාට ඔයාගේ screen එකේ pop up වෙලා පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි හතරවෙනි එක. හතරවෙනි එක ගත්තොත් ඉතින් ඔයාගේ WhatsApp account එකට ඒ කියන්නේ නොදන්න අය messages දානවා නම් අන්න ඒ දේවල් block කරනවා. ඒ වගේම ඉතින් ඊළඟට account යටතේ ඔයාට බලා ගන්න පුළුවන් security notification කියලා. ඉතින් උදාහරණයක් විදිහට හිතන්න ඔයාගේ WhatsApp එක තවත් කෙනෙක් එයාගේ ෆෝන් එකට දාගන්න යනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී ඔයාගේ ෆෝන් එකට notification එකක් එනවා. මේ විදිහට තවත් කෙනෙක් ඔයාගේ WhatsApp එකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ WhatsApp එකේ security එක ගොඩක්ම වැඩි කරගන්න පුළුවන් මේ setting එක හරහා. ඊළඟට තමයි two step verification කියන්නේ. ඉතින් මේක තමයි කලින් මම කිව්වේ ඔයාට ඔයා මේ setting එක හදලා නැත්නම් අනිවාර්යෙන් two step verification හදාගන්න. මොකද තවත් කෙනෙක් ඔයාගේ WhatsApp එක ගත්තත් මේ two step verification එකේ තියෙන කෝඩ් එක දන්නේ නැතුව එයාට ඔයාගේ WhatsApp එක access කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඊළඟ අප්ඩේට් එක තමයි මේකෙදි ඔයාගේ IP එක ඒ කියන්නේ ඔයා කෝල් එකක් ගන්නකොට තවත් කෙනෙක්ට ඔයාගේ කෝල් එකේ IP එක හරහා ඔයාගේ කෝල් එකට log වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ පහසුකම මේ විදිහට මේ setting එක on කරායින් පස්සේ disable කරලා දානවා කියලා තමයි WhatsApp එකෙන් සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මේ settings ඔක්කොම ටික ඔයාට අවශ්‍ය නම් කියවලා බලන්න පුළුවන්. ඉතින් කියවලා බලලා ඔයාට කරන්න තියෙන්නේ මේ turn on කියන බටන් එක touch කරගන්න එක. හරි. ඉතින් මෙන්න මේ setting on කරායින් පස්සේ ඔයාගේ WhatsApp එකේ ආරක්ෂාව තිබ්බට වැඩිය ගොඩක්ම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේ WhatsApp එකේ අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙන අප්ඩේට් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ඔයාට නොදන්න numbers වලින් calls එනවා නම් message එනවා නම් ඒ වගේම විවිධ groups වලට add කරනවා නම් ඉතින් අන්න ඒ වගේ දේවල් නුත් ඔයාට මේ අප්ඩේට් එක කරා බේරීමේ හැකියාව තියෙනවා. අනිත් වැදගත්ම දේ තමයි ඔයාගේ WhatsApp එකට කවුරු හරි log වෙනවා නම් ඔයාට ක්ෂණිකව notification එකක් එනවා. මේ විදිහට ඔයාගේ WhatsApp එකට log වෙනවා. ඉතින් අන්න ඒ නිසා කිසිම කෙනෙක්ට ඔයාගේ WhatsApp එකට log වීමේ හැකියාවක් නැහැ. අර විදිහට ඔයා two step verifications on කරලා තිබ්බොත්. ඉතින් මෙන්න මේ දේවල් ටික ගැන ඔයාලව දැනුවත් කරන්න තමයි අද වීඩියෝ කරගෙන හිතුවේ. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා වීඩියෝ එක like එකක් දාලා channel එකට අවුත් කරනවා subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් හමුමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.